බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณගමනං සම්පූර්ණං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මෙත්තේයනාමේන බුද්ධෝ භවිත්වා නිබ්බානගාමින් වේසේති ධම්මං වාසේති සෝදානි තුසිතං විලෝකේ වන්දාමහං තං වරබෝධි සත්තං අපි අපේ සංඝවිතාරා විහාරස්ථානයේ මේ සම්මේලන කාලේ මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ අපේ ධම්මික නිරත් මහත්මයාට කවුරුන්ගේ පිරිස බලාපොරොත්තු වන්නේ අපේ ආරාම වාසී සීලෙන් සේරාට උතුම් බුද්ධාදී රත්නත්‍රය ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කිරීම උන්වහන්සේ මෑණියන් වහන්සේලා බලාපොරොත්තු වන අධිගමයන් කරා ගමන් කරන්නට අවශ්‍ය ආයු
ධම්මික සෙනවිරත්න මහත්මයා තුරුතෝලේ නමදනා පින්කමට සහභාගී වූ උදව් උපකාර කළ කල්යාණ මිත්‍ර සෑම දෙනාට මේ ධර්ම ශ්‍රවණයේ කුසලයේ නිවන් දොරටුවක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. මොන වගේ මාතෘකාවකින් ධර්ම දේශනාවකදී බුදුයන්ට විශ්වාසිකම කොට අපි මතක් කළා මෛත්‍රී දෝෂනාන පිළිබඳව බුදුගුණ දේශනාවන් සිද්ධ කරන්නේ කියලා. අපි පහළට පිළිතුරු වැඩ කරලා මෛත්‍රී දෝෂනාන වහන්සේලා කළා. එතන වීඩියෝයක් මෛත්‍රී දෝෂනාන වහන්සේ වන්දනා කරන ගාථාවක් තිබුණා. මෙත්තේය දානේන බුද්ධෝ බලේවා නිබ්බාන ගාමී දේශේ ධම්මා වාසේති සෝදානි තුසිතං ලෝකේ වන්දාමහං සම්වර බුද්ධ සත්‍යං. මේ තමයි මෛත්‍රී දෝෂනාන වහන්සේ වන්දනා කරන ගාථාව. පිළිදෙන ගාථාවක් එතන තිබ්බා. අපි ධර්ම දේශනාවට අනාගත වර්ෂ දේශනාවයි මාතෘකාව. මේ දේශනාවට කියන තවනම තමයි අනාගත වර්ෂ දේශනාව. බොහෝම ලස්සන අසිරිමත් දෙවි වර්ණාවක් දේශනාවක්. මේ දේශනාව පින්නතුනි ආරම්භ වෙන්නේ මෙහිමයි. බුදුරජාණන් වහන්සේලා කොටස් තුනකට බෙදෙනවා. ප්‍රඥාදික, සංඛාදික සහ දීර්ඝික. ප්‍රඥාදික බුදු කෙනෙක් නම් පාරමී පුරන්නේ අසංඛ්‍ය ප්‍රකෘති කල්පලක්ෂය. ශ්‍රද්ධාදික බුදු කෙනෙක් නම් පාරමී පුරන්නේ කල්පලක්ෂ 8ක්. වීර්යදික බුදු කෙනෙක් නම් පාරමී පුරන්නේ කල්පලක්ෂ 16ක්. මේ කොටස් තුනෙන් අපේ බුදුහාමුදුරුවෝ වෛද්‍යලේ ප්‍රඥාදික බුදු කෙනෙක්. පාරමිතාකාරී වලටපත් වූ අසංඛ්‍ය ප්‍රකෘති කල්පලක්ෂය. අපේ බුදුහාමුදුරුවෝ කලින් බුදු වුණේ කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාදික බුදු කෙනෙක් පාරමිතාකාරී වලටපත් වූ කල්පලක්ෂ 8යි. නමුත් මත පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීරේ අධික බුදු කෙනෙක්. පාරමිතාකාරී වලටපත් වූ කල්පලක්ෂ 16යි. මේ මහා භද්‍ර කල්පයේ වැඩිපුරම කාලයක් පාරමී ධර්ම සම්පූර්ණ කළ බුදුරජාණන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. මේ විදිහට වෙනස්කම් තිබුණත් බෝසත්තුන් තව ක්‍රම දෙකකට බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. ඒ තමයි මනෝපනිදාන සහ වාක්පනිදාන. මනෝපනිදාන කියලා කියන්නේ සිතින් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමයි. වාක්පනිදාන කියන්නේ වචනේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමයි. සිතිනුත් වචනේනුත් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරලා ඉවරනාට පස්සේ නියත ඉවරයි. ලබන ආත්මය වෙනකොට සෑම බෝසතාණන් වහන්සේ නමක්ම කරුණ වටක් සම්පූර්ණ කළ තියෙනවා. පළවෙනි එක මනුස්සත්හං බුදු වෙන්න නම් පිළිතුරු පිළිහිත් වෙන්නේ. දෙවියෙකුට බුදු වෙන්න බෑ, මාරයෙකුට බුදු වෙන්න බෑ, බ්‍රහ්මයෙකුට බුදු වෙන්න බෑ, බුදුන් පිළිහිත් වෙන්නේ. දෙක ලිංග සම්පatti. ලිංග සම්පatti කියන්නේ බුදු වෙන්න පිළිතුරු පිළිහිත් වෙන්න ඕනේ. ස්ත්‍රියකට බුදු වෙන්න බැරි කාරණා දෙකක් නිසා. පළවෙනි එක තමයි පුරුෂයෙක් කලෑවට ගිහිල්ලා කරන දුෂ්කර ක්‍රියාව පිළිතුරු අම්බලට කරන්න බෑ. තනියම. බුදු වෙන්න පිළිතුරු භාවනා කරන්න අනිවාර්යෙන් ඒ දුෂ්කර ක්‍රියාවකට කලෑවට යන්න. ඒක සතියක් වෙන්නත් පුළුවන්, අවුරුදු 3ක් වෙන්නත් පුළුවන්, 5ක් වෙන්නත් පුළුවන්, 6ක් වෙන්නත් පුළුවන්. බෝසත්කරේකුට පිළිතුරු පාරමිතා කාලයක සමාන වෙන්නේ නැහැ. ඒ වගේ පිළිතුරු දුෂ්කර ක්‍රියා කාලයක සමාන වෙන්නේ නැහැ. අපේ බුදුහාමුදුරුවෝ අවුරුදු 6ක් දුක් විඳලා මෛත්‍රී භාවනාවෙන් දුක් විඳින්නේ පිළිතුරු සත්‍යයි. ඒවයි ගත්තාම මතක තියාගන්න මේ දුෂ්කර ක්‍රියාව ස්ත්‍රියකට කැලෑවට තනියම පිළිද කරන්න බෑ. ඊළඟ කාරණාව තමයි පිළිතුරු පිළිමයකට දුකක් ආවම පිළිමිය කරන්නේ දුකේ දැසගන්නේ. දුක දරාගෙන දුක කාගෙන පිළිතුරු ඉස්සරහට යනවා. නමුත් අම්මා හිම නෙවෙයි. අම්මා කියන කෙනා කාන්තාව කියන කෙනා පිළිතුරු දුකේ බැස ගන්නවා. දුකේ බැස ගන්න තාක්කල් ස්ත්‍රියකට දුක ඉන්න තාම වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණා දෙක නිසා කිසිම දවසක පිළිතුරු ස්ත්‍රියකට බුද්ධත්වයටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට තුන්වෙනි එක තමයි නියත විවර ලබන ආත්මය වෙනකොට මහාන වෙන්න පිළිතිය ඕනේ. 4 රහත් වෙන්න පිළිතිය ඕනේ. 5 තථාගත බුදු කෙනෙක් වුණ කෙනෙක් ඕනේ. 6 භාවනා කළ අදුතරමේ ප්‍රථම ඥානයකටවත් එන්න පුළුවන්කම තියෙනවා. 7 තථාගත බුදු කෙනෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය උනත් පූජා කරන චිත්ත ශක්තියක් ඇති බුද්ධලේ බවට පත් වෙන්න ඕනේ. 7 දසපාරමී ධර්ම සම්පූර්ණ කරගන්න පිළිවෙල දෙවි කැමැත්තක්
ආසාවක් තියෙන්න ඕනේ. එතකොට මෙතන කරුණු පිටුතුනි 8ක් තියෙන්න ඕනේ. එතකොට පළවෙනි එක තමයි මිනිහෙක් කියලා උපදින්න ඕනේ. දෙක පිරිමියෙක් කියලා උපදින්න ඕනේ. තුන මහාන වෙන්න තියෙන්න ඕනේ. හතර රහත් වෙන්න තියෙන්න ඕනේ. පහ පොදු කෙනෙක් වෙන්න ඕනේ. හය භාවනා කළ ප්‍රථම ධානයකටවත් එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හත බුදු කෙනෙක් වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අට දසපාරමී ධර්ම සම්පූර්ණ කරන දෙයක් කෙනෙක්ට ආසාවක් දෙන්න ඕනේ. පිළිතුරු හැමදෙනාම අපි හිතනවා අපි දන්නවා පහළ වැඩ සිටින අපේ මෛත්‍රී බෝධිසත්වයන්සේ වන්දනා කරලා තියෙනවා. මේ වීදුරු යට තියෙන පිළිතුරු කාතාව සියලු තින්දීලා තියෙන වන්දනා කරලා තියෙනවා. මම හිතනවා මෙතන මේ වන්දනා නොකරපු දෙයක් තියෙනවා. සංගමිතාරාමයේ කවුරු හරි ආවනම් මෛත්‍රී බෝධිසත්වයන්සේ වන්දනා කළා. අනුත් අද ඉඳලා මේ දේශනා පිළිතුරු මොදී විස්තරාත්මක වෙනගන්නවා. තවත් ශ්‍රද්ධාවෙන් බුද්ධාලම්බන ප්‍රීතිය පිළිතුරු වන්දනා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එතකොට පිළිතුරුනේ ඊළඟට කියනවා මෛත්‍රී බුදුහාමුදුරගෙන කිව්වේ කවුද? අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. කවදාද කොතැනද? පිළිතුරු මතකද? අපේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ඉස්සෙල්ලා වැඩම කලේ කොහෙටද? ගෙදරද? කවුරු බලන්නද? තාත්තා බලන්න. පිළිතුරු මතක දිනා ගෞතමයන් වහන්සේ ගෙදරට වඩින වෙලාවේ ශාක්‍ය වංශික මිනිහෙක් බුදුහාමුදුරුවන්ට මෙන්නේ මානිය සිද්ධාර්ථ කුමාරයා බාලයෙක් දක්වලා ඉන්නේ. පින්නතුට මතක දේ වෙලාවේ ප්‍රාතිහාරයක් ලැබවා. මොකද යමක මහා ප්‍රාතිහාරය. යමාමා කියන්නේ යමක කියන්නේ පින්නතුනේ දෙකක්. ඒ කියන්නේ එකවර සමාපatti දෙකකට සම්බන්ධ වෙනවා නම් ඒකට කියන්නේ යමක මහා ප්‍රාතිහාරය කියලා. ඒ ප්‍රාතිහාරය බුදු කෙනෙකුට විතරයි. පස්සේ බුදු කෙනෙකුට රාජ්‍යෝත්තමයෙකුට යමාමා පෙළහර පාන්න පුළුවන් පින්නතුනේ බුදු කෙනෙකුට විතරයි. එහෙනම් එකවර එක සමාපත්තියකට සම්බන්ධව දක්වන්න පුළුවන් එක ප්‍රාතිහාරයයි යමාමා පෙළහරේදී විතරයි එකවර ප්‍රාතිහාරය දෙකක් පින්නතුනේ දක්වන්නට පුළුවන්. අන්නේ යමාමා පෙළහර පාපෙලාවේ තමයි ශාක්‍ය වංශයත්ෝ අපේ බුදුරජාන් වහන්සේට වන්දනා කළේ. ආන්නේ වෙලාවේ එතන හිටපො කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ආරාධනා කළේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අනාගත වංශ දේශනාව කරන දැන් සුදුසුම වෙලාවයි. එතකොට තමයි පින්නතුනේ දේශනාව පටන් ගත්තේ අපේ බුදුහාමුදුරුවෝ. එහෙනම් මතක තියාගන්න බුදු කෙනෙකුත් ආරාධනාවක් නැතුව ධර්ම දේශනා කරන්නේ නැත. පින්නතුන්ට මතකද අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කල්පනා කළා මම මෙච්චර දුක් විඳලා අවබෝධ කරගත්තු ධර්මය කෙලෙස් සහිත මිනිස්සු කොහොමද අවබෝධ කරගන්නේ කියලා. එතකොට මේක උදාසීනත්වය, ඒ කියන්නේ කම්මැලිකම පින්නතුන්ට දෙන්න පුළුවන්නේ දුක් විඳින්නත් පුළුවන්, බුදු වෙන්නත් පුළුවන්, අවබෝධ කරගන්නත් පුළුවන්. දේශනා කරන්න තමයි බැරි. නෑ. මේක උදාසීනත්වයක් නෙවෙයි. මේ සිතවිල්ල ඇති වුණු වහම එදාට මේ සිතවිල්ල දැනගන්නේ කවුද? සහම්පති මහ බ්‍රහ්මයා. ආරාධනා කරන්න ඕනේ එතුමාමයි. එහෙනම් ඒක ඒ ආරාධනාව දෙවියෙක් කළාට හරියන්නේ නෑ. මිනිහෙක් කළාට හරියන්නේ නෑ. බුදුන් හැරුණකොට මේ ලෝකෙින් උත්තරීතරම කෙනා තමයි සහම්පති මහ බ්‍රහ්මයා ආරාධනාව කරන්න ඕනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මතක් කරනවා සාරිපුත්ත යම්කිසි කල්පයක බුදුරු ප්‍රශ්නමක් පහළනම් ඒ කල්පයට කියන්නේ පින්නතුන් දන්නවා මහා භද්‍ර කල්පය. එතකොට මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ මේ කල්පය විනාශ වුණාට පස්සේද පින්නතුන් ඊට කලින්ද? ඊට කලින්. මතක තියාගන්න සමහර විටන මේ ලෝකෙ ගිනි අරගෙන විනාශ වෙලා සත්ත්ව සයෝගමන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ වදාළේ මේ දැන් තියෙන සූර්යගේ රශ්මිය ක්‍රමක්‍රමයෙන් සූර්ය හදනගේ ස්වභාවය ටික ටික වැඩි වෙනවා. පස්වෙනි සූර්යගේ තත්ත්වයට මේ රශ්මිය වැඩි වෙනකොට මහ මුහුදේ පතුලේ වතුර ටිකක් හොයන්න හම්බෙන්නේ නැහැ. පින්නතුනේ හරගේ කුරයක් පුරවන තරම්වත්. හයවෙනි සූර්යය පායනකොට මේ පොළව තනින් තන දුම් දාන පටන් ගන්නවා. හත්වෙනි සූර්යය පායනකොට මේ මුළු විශ්වයම ගිනි ගන්නවා. ගිනි අරගෙන අන්තිමට පින්නතුනේ ගිනි ගන්න තැන කොතනද? බුද්ධ ගයාව. වජ්‍රාසනය තමයි අන්තිමට පින්නතුනේ ගිනි ගන්න. ගිනි අරගෙන නැවත මේ ලෝකේ හට ගන්නවනේ. ඒ හට ගන්නකොට ඉස්සෙල්ලාම හටගන්නේ කොතනද? පින්නතුනේ බුද්ධ ගයාවයි. මෙතන ඉන්න බොහෝ අම්මල තාත්තල මෑණිවරු පින්නතුනේ ඉන්දියාවේ ගියපු ඇත්තෝ. වජ්‍රාසනේ යන්තම් දැක්කා. නොගිය නම් පින්නතුනේ යන්නට ඕනේ. ඒක පින්නතුනේ හරි වටිනවා. ජීවිතේ එකවරක් හරි වන්දනා කරගතේ උතුම්යි පින්නතුනේ. කෙසේ හෝ වේවා පින්නතුනේ අපහසුතාව තියෙනවා, අමාරුකම් තියෙනවා. පුළුවන් කාලයක පින්නතුන් යන්නට ඕනේ. ඒ සංවේගයේ උපින්නතුන් උපදවා ගන්නට ඕනේ. භාගතුන් වහන්සේගේ බුදු වචනය දැකලා. ඊළඟට දේශනාවේ කියනවා පින්නතුනි මේ විදියට විනාශ ස්වභාවයටපත් වෙලා
මෛත්‍රී බුදුරජාන් වහන්සේ බුදු වෙන්නේ ඔය තියෙන වජ්‍රාසනයම තමයි. වෙන වජ්‍රාසනයක නෙවෙයි. ඒක හොඳට පින්නතුනි තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ මහා භද්‍රකල්පේ 4 වෙනි බුදුරජාන් වහන්සේ හැටියට බුදු වෙන්න හිටියේ කවුද? මෛත්‍රී බෝසතාණන් වහන්සේ. නමුත් බුදුනේ ගෞතම බුදුරජාන් වහන්සේ. කතාව පින්නතුන් දන්නවා. නාවිනේ අරිය ධම්ම නායක මහා ස්වාමීන්ද්‍ර ඒ බෝසතාණන් වහන්සේ පින්නතුනි මේ පිළිබඳව මහ විශාල විස්තරයක් කරන පැයකමාරක දේශනාවක් තියෙනවා. එච්චර දුරට කියන්නේ නෙමෙයි. කෙටියෙන් පින්නතුනි කියන්නම් එක්තරා ආත්මභාවයක අපේ බෝසතාණන් වහන්සේත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා දෙන්න කැලේ ඇවිදගෙන යනකොට කන්දක් උඩින් යනකොට කන්ද පහළ බලනකොට ව්‍යාඝ්‍ර දේනුවක් පැටව දාලා. ඒ පැටව ටික ව්‍යාඝ්‍ර දේනුවම කන්න හදනවා. මේ දෙන්න මේක දැක්කා. මගරල යන්න බෑනේ. පාරමී පුරන බෝසත්තුරු දෙන්නෙක්නේ. ජීවිතේ උනත් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ නිසා මෛත්‍රී බෝසතාණන් වහන්සේ අපේ බෝසතාණන් වහන්සේට කිව්වා මේ මම ගිහින් ඉක්මනට ආහාරයක් හොයාගෙන ඉන්න. හොයන් අවිල්ලා ඒක අපි කන්දෙන් පල්ලෙහාට විසි කරමු. එතකොට ව්‍යාඝ්‍ර දේනුව අපි දාපු ආහාරය ගන්නකොට පැටව ටික හොයාගෙන යන්නේ නැහැ කිව්වා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගියා. අපේ බෝසතාණන් වහන්සේ ගියේ නැහැ. කඳුරට වෙලා බලාගෙන හිටියා පැටව ටික දැන් කයිදෝ කියලා. අනේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගියාම එන පාටක් නැහැ. අපේ බෝසතාණන් වහන්සේ කරපු දේ තමයි කන්දෙන් පල්ලෙහාට පැනලා තමන් වහන්සේගේ ජීවිතේ ව්‍යාඝ්‍ර දේනුවට පින්නතුනි පූජා කළා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ප්‍රමාද වෙලා හරි ආහාරයක් වාගෙන කඳුරට ආවා. අනේ ඇවිල්ලා බලනකොට යාළුවා කඳ උඩ නැහැ. ඒ වෙලාවේ තමයි අපේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කිව්වේ පින්නතුන්ට මතකයි එහෙනම් ඉතින් ඉක්මන් බුදුන් බුදු වේවා කිව්වා. ඉක්මන් බුදුන් බුදු වේවා කිව්වා. ජීවිතේ දැනතරන් ඉක්මන් වුණා නම් එහෙනම් ඉතින් බුද්ධත්වයට ඉක්මනටම ලැබෙවි. ඒ වගේ ඒව පින්නතුන් ලැබුණා. ඒසා මතක තියාගන්න ඔය සිද්ධිය නිසා අපේ බෝසතාණන් වහන්සේ තමයි 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට බුදු නැත්තම් බුදු වෙන්න හිටියේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ. හැබැයි මේ වෙනකොට එනම් තේරුම් ගන්න ඕනේ අපේ බුදුරජාණන් වහන්සේටත් කලින් තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ පින්නතුනි පාරමී පුරන්න පටන් ගත්තේ. මේම කියලා දේශනාවේ කියනවා සාරිපුත්ත මා මෙතෙන් සිට කියන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ප්‍රථම නියත විවරණයයි. පළවෙනි එක කියනවා අපේ බුදුහාමුදුරුවෝ සාරිපුත්ත මීට කල්ප ලක්ෂ 16කට කලින් මේ ලෝකේ ප්‍රභාවන්ත කියලා සක්විති රජෙක් ඉපදුනා. ඒ ප්‍රභාවන්ත සක්විති රජුගේ සියලු සම්පත් අතහැරලා මුහුරුත කියන බුදුරජාණන් වහන්සේ ළඟ රතන භික්ෂුව නමින් පැවිදි වුණා. කවුද මේ පැවිදි වුණේ? මෛත්‍රී බෝසතාණන් දවසක් රතන භික්ෂුව මැදි කරගෙන භික්ෂූන් වට කරගෙන මුහුරුත බුදුහාමුදුරුවෝ කියන මහණෙනි මේ රතන භික්ෂුව දෙස හොඳින් බලන්න. මේ භික්ෂුව මතු අනාගතේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා ප්‍රථම නියත විරුණබල දුන්නා. ඔක්කොම කියනවා අම්මා කවුද තාත්තා කවුද? මහණනි එදාට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අම්මා බවට පත් වෙන්නේ බ්‍රහ්මවතී කියන පින්වත්ති මහදේවියයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ තාත්තා බවට පත් වෙන්නේ සුබ්‍රහ්ම කියන පුරোহিত බ්‍රාහ්මණයා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ අශෝක සහ බ්‍රහ්මදේව කියන මහරහතන් වහන්සේලා දෙදෙනා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශාවිකාවන් බවට පත් වෙන්නේ පදුමා සහ සුමනා. අපේ බුදුහාන්ට කේමා උප්පලවන්න වගේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ ප්‍රතිපදා බවට පත් වෙන්නේ චන්ද්‍රමුඛී කියන කාන්තාවයි. මෛත්‍රී බුදුහාරගේ දුෂ්කර ක්‍රියා කාලයේ සතියයි. මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙන්නේ නාගහක් මුලයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙන්නේ සීහ කියන භික්ෂුවයි. මෙන්න මේ තියෙන සියලු විස්තර කියලා තමයි පින්නතුනි නියත විවරණ ලබන දුන්නේ. මීට කල්පලක්ෂ 16කට කලින්. නමුත් පින්නතුනේ අපි දන්න ඉතිහාසය, අපි කියවපු ඉතිහාසය, පින්නතුන් අහලා තියෙන ඉතිහාසය අපේ මෛත්‍රී බුදුහාරොත් එක්ක මේ ලංකාවේ ඉතිහාසෙ ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි අපි දේශනාවල ඉතිහාසය අහලා තියෙන හැටියට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අම්මා බවට පත් වෙන්නේ විහාර මහ දේවියයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ තාත්තා බවට පත් වෙන්නේ කාවන්තිස්ස මහ රජුරුව. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ පුතුණුවන් බවට පත් වෙන්නේ දුටුගැමුණු මහ රජුරුවන්ගේ පුතා ඒ තමයි සාලිය කියන පින්නතුනි කුමාරයා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙන්නේ දුටුගැමුණු රජුරුවන්ගේ භාණ්ඩාගාරයේ සේවය කරපු සංඝ කියන මෙතවරයා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ පතිවතාව බිරිඳ බවට පත් වෙන්නේ කාවන්තිස්ස රජුරුවන්ගේ නංගි ඒ තමයි අනුලා දේවිය. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පින්නතුනේ අග්‍ර ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ පින්නතුන් කවුරුද දන්න දුටුගැමුණු රජුගේ සද්ධාතිස්සයි. එතකොට පින්නතුන් දන්නවා විහාරමාදේවිය කියලා කියන්නේ අපේ මේ කැලණියේ හිටපු
කැලණිස රජුගේ එකම දූ කුමරිය. දෝ හොඳ වුණාට තාත්තා ධර්මිෂ්ඨ ක්‍රියාවක් කළා. මොකද්ද? තමන්ගේ දේවියත් එක්ක කැලණිතිස්ස රහතන් වහන්සේ අනියම් සම්බන්ධතාවයක් පැවැත්වුවයි කියන සැකේට ඒ රහතන් වහන්සේ අල්ලගෙන ඇවිල්ලා දැම්ම පින්නතුනි තෙල් කටාරමක. දානව දාලා ගින්දර දැම්මා. නමුත් පිච්චෙන්නේ නැහැ. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නේ. සමාපatti බලයේ තෙල්වල නැගෑවි උන්වහන්සේ වැඩ හිටියා. ඒ ගින්දර දාන මිනිස්සු රජුරවන්ට ඇවිල්ලා රජතුමනි මේ ශ්‍රමණය පිච්චෙන්නේ නැහනේ. තව ගින්දර දානවා කිව්වා. ඒත් පින්නතුනි පිච්චෙන්නේ නැහැ. අන්තිමට උන්වහන්සේම කල්පනා කළා මොන පෙර කර්මයක්ද මට මේ විපාක දෙන්නේ. පින්නතුන්ට කර්ම මතකයි. අනේ පින්නතුනි පූර්ව කර්මයේ සීකර කර අනිත්‍යතාවයේ මෙනෙහි කර කර අපේ කැලණිස රහතන් වහන්සේ තෙල් කටාර මෙතලම පින්නතුනි පිනිවන් පෑවා. තෙලේ දාපු නිසාවත් ගින්දර දාපු නිසාවත් පිනිවන් පෑවා නෙවෙයි. හරියටම පින්නතුනි වහන්සේ පිනිවන් පාන තිබුණු දවසත් එදාමයි. ඒ රජුගේ දේශේ තාම ඉවර නෑ. රජුව මොකද කළේ? කඩු අරගෙන කෑලි වලට ඒ රහතන් වහන්සේගේ දෙහි කැපුවා. කපල විසිකලේ කොහෙටද? මහමූදට. මහමූදේ සමුද්ද වාණිජ දේවතාවරු කිපුණා. කිපිලා ගම් 1200ක් යට කරගෙන පින්නතුන්ට මතකද කරණිය දක්වා මහමූද ගොඩ ගැලුවා. එදා තමයි මිනිස්සු කැලණිස් රජුරවන්ට ඇවිල්ලා රජතුමනි මේක හරියන්නේ නැහැ මහමූද ගොඩ ගලනවා. ඔබේ පවුලේ කවුරු හරි කෙනෙක් මේ මොහොතේ බිලි දෙන්න ඕනේ. එකම දූ කුමරිය හිටියේ විහාර මහදේවිය. ඇය තමයි පින්නතුනි මෙහෙන් මොහොතට බිලි වෙලා මාගම්පුරයෙන් ගොඩ වැදිලා කාවන්තිස්ස රජුරොත් එක්ක විවාහ වෙලා කාලයක් ගියත් පින්නතුන්ට මතකද විහාර මහදේවියට දරුවෝ හිටියේ නැහැ. ඇය හැමදාම තිස්සමහාරාම මහපන්සලට ගිහිල්ලා පින්නතුනි බෝධි පූජා තියෙනවා. රාජ පරම්පරාව ගෙනියන්න මට දරු පෙටියෙක් ලැබෙන්න කියලා. ඒත් දරුව නැහැ. මේ පන්සලේ ලොකු සාමින් වහන්සේ අභිඥා ධාන මට්ටම් ලබාගත්තු සාමින් වහන්සේ කෙනෙක්. විහාර මහදේවිය දවසක් බෝධි පූජාව තියලා ආවාසයට ගිහිල්ලා ලොකු හාමුදුරුවන්ට වැඳලාගෙන ලොකු හාමුදුරුවනේ මට දරුවෝ නැහැ. ශාසනික වශයෙන් මට පිළිහිට වෙන්න කිව්වා. පිට පිළිවෙතක් කියන්න කිව්වා. මේ ලොකු සාමින් වහන්සේ බලලා කියනවා විහාර මහදේවිය මේ පන්සලේ අන්නතන කුටියේ සාමින් වහන්සේ නමක් නම් වැඩ ඉන්න උන්වහන්සේ අපවත් වෙනක් දැන් ආසන්නයි. හැබැයි මේ වෙනකොටත් උන්වහන්සේ හිත පිළිහිටවල තියෙන තුසිද්ධි විලෝකේ. ඔබතුමියට පුළුවන් නම් නිකන් යන්න එපා. බේත් ටිකක් අරගෙන සාමින් වහන්සේ කුටිය ගාවට ගිහිල්ලා පූජා කරලා ආරාධනා කරන්න ස්වාමිනී දිවි ලෝකේ උපදින්න පෙර ආතුව මගේ කුසේ දරුවෙක් හැටියට උපදින්න කියලා ආරාධනා කරන්නට කිව්වා. මන් දන්නේ පිළිගන්නේද නැද්ද කියලා. විහාර මහදේවිය මොකද කළේ? බේත්තේ සූදානම් කරගෙන ස්වාමින් වහන්සේ කුටිය ගාවට ගිහිල්ලා කිව්වා ලොකු හාමුදුරුවෝ වහන්සේ මට අසනීපයි කියලා. අනේ ස්වාමිනී මට දරුවෝ නැහැ මම මේ පිළිවෙත් පුරනවා. දරුවෙක් ලබා ගන්නට ඔබ වහන්සේ අපවත් වෙලා දිවි ලෝකෙ උපදින්න එපා. මගේ කුසේ දරුවෙක් හැටියට උපදින්න කිව්වා. මේ හාමුදුරුවෝ මට බෑ කියලා. ආයිමත් ආරාධනා කළා. ස්වාමිනී මගේ කුසේ ඉපදුනොත් ඔබ වහන්සේට රජෙක් හැටියට ඉපදිලා රාජ සම්පත් භුක්ති විඳලා තව දාගෙන වේර විහාරස්ථාන මේ සෑම දෙයක්ම කළා පින් කරගන්න පුළුවන් කිව්වා. පින් කරගන්න පුළුවන් කිව්වනේ ආරාධනා බාරගත්තා. පින්නතුට මතකද විහාර මහදේවිය පන්සලෙන් ගියා. හරි සතුටින් ගියේ. නමුත් මාලිගාවටවත් යන්න හම්බුන්නේ නැහැ විහාර මහදේවියට. අනේ පින්නතුනේ ඇයිගේ කුසට අමුත්තක් තේරුණා. ඒක නා හාමුදුරුවෝ පින්නතුනේ අපවත් වුණා. විහාර මහදේවියට පන්සලෙන් පණිවිඩයකට ආවා. අන්න ඔබතුමිය උපස්ථාන කරපු සාමින් වහන්සේ මෙන්න මේ දැන් අපවත් වුණා කියලා කරත්තේ තරවගෙන පින්නතුනේ පන්සලට ආවා. ඇවිල්ලා බලනකොට ඔක්කොම මඩනවා. ඇයට හරි සතුටුයි. අපවත් වෙච්ච එකට නෙවෙයි රජෙක් වගේ රජපැටියෙක් මගේ කුසේ ඉන්නවා. දැන් මේ පෝෂණය කරන්නේ දුටුගැමුණු කුමාරයා. දීර්ඝ කතාවක්. දුටුගැමුණු කුමාරයා මේ ලෝකෙට බිහි වුණා. රාජ්‍යත්වයටපත් වුණා. පින්නතුනි සොලින්නක යුද්ධ කළා මතකයි. යුද්ධෙන් දිනුවා. දිනලා දුටුගැමුණු රජු කොහෙටද ගියේ? ශ්‍රීමා බෝධි වඳින්න. බාරයක් වුණා යුද්ධයට යන්න කලින් ශ්‍රීමා බෝධි වන්දනා කරලා දුටුගැමුණු රජුව පින්නතුන්ට මතකද අර මහ ඝන කැලිය ඇවිද්දා. ඇවිදිනකොට තමයි දැක්කේ ඒකට කියන්නේ මහ මෙවුනා උද්‍යානය කියලානේ. ඒක ඇවිදිනකොට තමයි දැක්කේ මහ විශාල සෙල්ලමක්. අතිශයින්ම සතුටු වුණා. කවුද සෙල්ලම හිටෙව්වේ තැන්පත් කළේ? කවුද? පින්නතුනේ ඔයයන්ට මතකයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩි අනුරාධපුරයට. එදා දේවානම් පීතිස්ස මහරජුව පින්නතුන්ට මතකයි සපුමල් වට්ටියක් සූදානම් කරගෙන මිහිඳු මහරහතන් වහන්සේ බණ අනුරාධපුරයට ආවා. ඇවිල්ලා මේ සපුමල් වට්ටිය මිහිඳු මහරහතන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ කරපු දේ තමයි වට්ටියේ මල් ටික තියලා පින්නතුනි බිම ඇතුරුවා. වට්ටිය අරගෙන වට්ටියේ මල් ටික ගත්තා. අරගෙන අතර අරගෙන බිම ඇතුරුව පොළවේ. දේවරජුරෝ කල්පනා කළා දෙයියනේ කවදාවත් මම දැකලා නැහැ මල් බිම දානවා. ස්වාමීනි අය මල් බිම දැම්මේ. රයිතුමනි
මේ සක්මල් ලතරු පින්බිම මීට පෙර සිව් බුදුරජාණන් වහන්සේ වැඩම කළ පින්බිමක්. ස්වාමිනී බුදුරු 4 නමක්. ඔව් කවුද? කකුසඳ ගෝණාගමන කාශ්‍යප ගෞතම කියන සිව් බුදුරජාණන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පුණ්‍ය භූමියක් බවට පත්වෙච්ච පින්බිමකයි මම මල් නැතුරුවේ. ඒ විතරක් නෙවෙයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500ක් එක මෙතෙන්ට වැඩම කරලා සමාපatti සුවෙන් වැඩ ඉඳලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අනාගතයේ පහළ වෙන ගැමුණු කියලා කුමාරයෙක් මෙතන රුවන්වැලි සෑයකුත් හදනවා කිව්වා. අනේ ස්වාමීනි එහෙනම් ඒ රුවන්වැලි සෑය මම හදන්නම්කෝ. බෑ ඔබතුමාට බෑ. ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ඔබතුමාගේ මුණුබුරෙක් ඉන්නව දුටුකමුණු කියලා ඒ කුමාරයාට විතරයි රුවන්වැලි සෑය හදන්න පුළුවන්. වෙන කාටවත් රජතුමනි හදන්න බෑ. ඒ රජුණෝ කියනවා අනේ ස්වාමීනි මගේ මුණුබුරෙක් හදනවා නම් මං හැදුවාගේම තමයි. නමුත් අනාගතයේ ස්වාමීනි මුරුමුණාට මෙතන හොයාගන්න බැරි වෙනවනේ. ඒ නිසා අපි මෙතන පිටෝමු සෙල්ටබක්. සෙල් ලිපියක් පිටෝමු. පිටෙව්වා. ආන්නේ සෙල්ටබ සෙල් ලිපිය තමයි දැක්කේ කවුද? දුටුගැමුණු රජුරෝ. සොලින්නකේ යුද්ධකල යුද්ධෙන් දෙලා අරගෙන කැලේ විදිනකොට දැක්කේ ආන්නේ සෙල්ටබ. ආන්නේක දැකලා අතිශයින්ම සතුටු වුණා. මුකුත් නිසා නෙවෙයි මෙයාගෙනමත් තියෙනවනේ. ඒ මදිවට 100 කවුද 100? දේවරජුරෝ නමක් තියෙනවා. ඒ මදිවට මේදුමාරාතන් වහන්සේගේ නමක් තියෙනවා. ඒ මදිවට අනාගතයේ පහළ වෙන මේ ගැමුණු කියලා කුමාරයා මෙතන රුවන්වැලි සෑයක් හදනමයි කියලා කතාවකුත් තියෙනවා. මමනේ ගැමුණු පටන් ගත්ත හදන්නට. පින්නතොට මතකයි රන් දණ්ඩක් හිටවලා රන් දණ්ඩේ නූලක් ගැට ගහලා ඒ නූලේ කෙලවර තව දණ්ඩක් ගැට ගහලා තමයි පින්නතුනි මායිම සලකුම් කලේ වටේට. මේ කියන එක පින්නතුන්ට තේරෙනවා. මේක බලන් හිටිය සිද්ධාර්ථ මහ රහතන් වහන්සේ කිව්වා යතුමනි ඔච්චර විශාලෙට මැරෙන්න කලින් නම් හදන්න බෑ. මම යම් ප්‍රමාණයක ඇවිදගෙන යන්නම් වටක් ප්‍රමාණයක්. අන්න ඒක මායිම් කරන්න, ඒක සලකුණු කරන්න. එහෙම වුණොත් මැරෙන්න කලින් හදන්න පුළුවන්. පටන් ගත්තා. මොන හැඩයට හදනවද කියලා ඇහුවා. බාසුන්නේ කෙනෙක්. වතුර භාජනයක් ගනනලා පින්නතුණි ඇඟිල්ලෙන් වතුර භාජනයේ වතුර ටිකට පින්නතුණි ගැහුවා. බලනකොට බුබුලක් නැග්ගා. මොකද්ද? බුබුලාකාර. මෙන්න මේ හැඩයටයි හදන්න ඕනේ. ධාතු ගර්භය දක්වා. ධාතු ගර්භය හතරස් කොටුව දක්වා ඇදුවා. ඉවර කරන්න බැරි වුණේ දුටුගැමුණු රජුන්ට මොකද්ද? කොත් කරල්ලනේ. මල්ලේ හිටියේ කවුද? සද්ධාතිස්ස. මල්ලේ හිටියේ කොහෙද? දිගමඩුල්ලේ. දිගමඩුල්ලේ හිටු මල්ලිව තමයි පින්නතුට මතකදී පස්සේ ගෙන්න ගත්තේ අනුරාධපුරේට. කොහොමරි ධාතු ගර්භය දක්වා රුවන්වැලි සෑය හදලා දුටුගැමුණු රජුව කතා කළේ කාටද? රාතන් වහන්සේලාට. කතා කළකො ස්වාමීනි දැන් නම් මට ඔබ වහන්සේලාගේ උදව් ඕනේ. මොනවද අපි රුවන්වැලි සෑයට ඕනේ? මට ඕනේ රුවන්වැලි සෑය තත්පත් කරන ධාතුන් වහන්සේලා. මන් දන්නවා ස්වාමීනි බුද්ධ අධිෂ්ඨානයේ පරිදි රුවන්වැලි සෑයට අයිති ද්‍රාසදෝණයක් කොතනකෝ තියෙනවා. නමුත් මන් දන්නේ කොහෙද තියෙන්නේ මට ඒක වඩම්මල ඕනේ. රහතන් වහන්සේලා සීල දනාම සාකච්ඡා කළා පින්නතුට මතකයිද? එකම එක රහතන් වහන්සේනමක් තෝරගත්ත කවුද? සෝනුත්තර සාමණේර මහ රහතන් වහන්සේ. උන්වහන්සේට තමයි පැවරුනේ රුවන්වැලි සෑයට ධාතුන් වහන්සේලා වඩම්මන් එන්න. දැන් තියෙන්නේ මහා කෙල කියන නාරජ්ජුරුව ගාව. ඒ කතාවත් පින්නතුට මතක ඇති. අපේ භාග්‍යවතුන් වහන්සේ පින්වන් පාලා පින්නතුනි ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. භාග්‍යවතුන් වහන්සේගේ මුළු ශරීරයේම දැවිලා පිච්චිලා අලු දූලි ගොඩක් බවටපත් උනේ නෑ. පින්නතුනි සම්මස්නහර සිවි මේ සියල්ල පින්නතුනි දැවී ගියත් ඒ අස්ති කොටස් සියල්ල ඒ විදිහටම පින්නතුනි ඉතුරු වුණා. ඉතුරු වුණු ලොකුම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ. යශෝදරාව නරසිය ඝාත කරනකොටත් කිව්වා මෑණියන්ට මතකයි කංචන පට්ට විසුද්ධ ලලාටෝ දිගු පුළුල් නලල් තලයක් තියෙන එක දෙතිස් මහා පුරුෂ ලස්තුලෙන් පින්නතුනි එකක්. දැන් තියෙන්නේ සේරුවාවිල මංගල මහ සෑයේ මෑණිවරුත් ගියා. ඒ වගේම ඔයත්තුත් ගියා. පින්නතුන් කවුරුත් සේරුවාවිල ගිය පැත්ත මෙතන ඉන්නවා. සේරුවාවිල මංගල මහ සෑය තමයි ලලාට ධාතුන් වහන්සේ තැන්ප ලොකුම ධාතුන් වහන්සේ. වැඩිපුරම ධාතුන් වහන්සේලා සංඛ්‍යාවක් තියෙන්නේ අපිට මේ ලංකාවේ පින්නතුනි. බුදුහාමුදුරු ඉන්දියාවේ පින්වන් පෑවට මතක තියාගන්න. තින්න මේ ඉතිහාසයේ සඳහන් වෙන යම් යම් අවස්ථාවල පින්නතුනි ඉන්දියාවත් ලංකාවක් කියන දෙකක් නෙවෙයි පින්නතුනි එකම පින්නතුනි දීපයක් එකම පින්න රටක් මේක. මේ පසු කාලීන වෙන්ගුණාට ඒකට හිතා ගන්න පුළුවන් භාගතුන් තුන්වරක් මේ ලංකාවට පින්නතුනි වැඩි බවත්. ඉතින් කෙසේ හෝ වේවා සේරුවාවිල මංගල මහසෑය හොයාගත්තේ දඹගස්තරේ නායක හාමුදුරුවෝ. තූපවංශේ තියෙනවනේ. තූපවංශ තමයි මේ විස්තර ඔක්කොම තියෙන්නේ. උන්වහන්සේ දවසක් මේ තූපවංශ කියුවා. කියනකොට අහුවෙනම තැනක රුවන් මොකද්ද මේ මංගල මහසෑයක් තියෙනවායි කියලා. නමුත් මංගල සෑය කොහෙන් හොයන්නද? පින්නතුනි සලකුණු වන උන්වහන්සේ දැන් හොයාගෙන පයින් වඩිනවා. මේක මුස්ලිම් ගම්මානයක්. උන්වහන්සේට මගදී හම්බෙන මුස්ලිම් මිනිස්සෙක්. මුස්ලිම් මිනිස්සු සිංහල බෑ නායකයන්ට මුස්ලිම් භාෂාව බෑ. අනේ පින්නතුනි දෙන්න කතා කරන්න බෑනේ. දැන් ඊට පස්සේ කරපු දේ තමයි අතින් පයින්
සංඥාදිදී තමයි මේ දෙන්න පින්නතුනේ කතා කරගත්තයි කියන්නේ. මේ හරක් බලන මිනිස්සයා සංඥාවක් දුන්නලු මම හරක් බලන මිනිහෙක්. මම හරක් බලන මිනිහෙක්. මං හරක්ට වතුර පොවන තැන වතුර වලක් තියෙනවා. වතුර වල එහා පැත්තේ මා විශාල කන්දක් තියෙනවා. ඔබ වහන්සේ කියන කන්ද එකක් දන්නේ නැහැ කියලා. හරියට මේ මිනිස්සයාට මේ කන්දනේ අපිට චෛත්‍ය වුණාට කොහොම හරි පින්නතුනේ හොයාගෙන බලනකොට මේක තමයි සේරුවාවිල මංගල මහසෑය. පින්නතුන් දකින්න නැති ඒ සේරුවාවිල මංගල මහසෑය එහා පැත්තේ අර මිනිස්සු හරට වතුර වල පින්නතුනේ තාමත් පින්නතුනේ තියෙනවා. දමගස්සාර නායක හඳුරුවන්ගේ පිළිඩුවක් ප්‍රතිමාවක් පින්නතුනේ සේරුවාවිල මංගල සෑයේ චෛත්‍ය මළුවේ නෙවෙයි ඊට මෙහාට වෙන්න උන්වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය. උන්වහන්සේ හොයාගත්තේ දමගස්සාර නායක හඳුරුව. ඉස්සර තිබුණේ පිළිඩුවංගල සෑය තිබුණේ නිකන් කන්දක් වගේනේ. ඔය සේරුවාවිල මංගල මහසෑය තිබුණේ නිකම්ම පස් ගොඩක් කන්දක් වගේ තිබුණේ. ඉතින් ඒකනේ මට මිනිස්සු කිව්වේ මං හරට වතුර පොදන කන්දක් තියෙනවා ඒකක් දන්නේ නැහැ ඔබ වහන්සේ කියන එක කියලා. තේවයි ගත්තාම පින්නතුනේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් තියෙන්නේ භාගතුන් වහන්සේගේ පේරුවාවිල මංගල මහසෑය. ඉතින් මේ සීලුම ධාතුන් වහන්සේලා දෙවි පිච්චී ගියත් පින්නතුනේ මතක තියාගන්නට ඕනේ. ශරීරයේ දෙවි පිච්චී ගියත් ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. ධාතුන් වහන්සේලා බෙදන්න බෙදියක් තුනේ ද්‍රෝණ බ්‍රාහ්මණයා. පින්නතුනේ මතකයි රජවරු සිටවරු අපිට වැඩිපුර ඕනේ. ශාක්‍ය වංශයේත් අපිට බුදුහාඳුරු අපිට අයිති අපේ වංශය අපිට වැඩිපුර ඕනේ. ධාතුන් වහන්සේලා බෙදන්න බෙදියක් තුනේ ද්‍රෝණ බ්‍රාහ්මණයා ද්‍රෝණ 8කට කරඬු 8කට රජවරු 8 දෙනෙකුට ධාතුන් වහන්සේලා බෙදලා දුන්න මතකයි. එයින් අර කෝලී වංශේ වැසියන්ට ලැබුණු ඒ ද්‍රාජදෝණය තමයි ඒ ඇත්ත අරගෙන ගිහිල්ලා ගංගානම් ගගයිනේ චෛත්‍යයක් අදලා තැන්පත් කළා. පසු කාලීනව පින්නතුනේ ගංගානම් ගංගෙවුර හේදලා ගියා. චෛත්‍ය කැඩුනා. නමුත් ඒ ද්‍රාජදෝණේ තැන්පත් කළ තිබුණු කරඬුවට කිසිම හානියක් වුණේ නැහැ. ඒ කරඬුව තමයි ගංගානම් ගඟේ පාවීගෙන ගිහිල්ලා මේ කරඬුව ගියේ කොහෙටද? මහා මෝදේ. මේ ද්‍රාජදෝණේ දිලිසි තියෙනකොට තමයි මේ කරඬුව දැක්කේ කවුද? මහා කෙල කියන ආරච්චිරෝ. දැකලා අරගෙන ගිහිල්ලා පින්නතුනි වන්දනා කළා. සෝනුත්තර මහරහතන් වහන්සේ වැඩම කරලා මේ ද්‍රාජදෝණේ ඉල්ලුවා. ඔක දෙන්න. ඔක රුවන්වැලි සෑයට අයිති. බෑ. ඔබ වහන්සේට විතරක් නෙවෙයි ධාතුන අපිටත් අයිති. ඒ සත්සතිය ගත කොට මුචලින්ද. නාරජ්‍යරු අපේ කෙනෙක් තමයි වැස්සෙන් පින්නෙන් බාධාවක් නොවන සීල ආරක්ෂාසුවේ. පරණ කතා ඔක්කොම මතක් කරලා දුන්නා. ඒ නිසා ඔබ වහන්සේට විතරක් නෙවෙයි අපිටත් අයිති. එහෙනම් කමක් නැ තියාගන්න. හැබැයි මතක තියාගන්න. ඔක තියාගත්තත් ඔබටවත් මටවත් තියාගන්න බෑ. ඔක බුද්ධ අධිෂ්ඨානයක්. අකමැත්තෙන් මොන දුන්නා. ආන්නේ දුන්නු ධාතෝනේ තමයි සෝනුත්තර මහරහතන් වහන්සේ වඩමගෙන වෙල දුන්නේ කාටද? දුටුගැමුණු රජුරවන්ට. දුටුගැමුණු රජුරෝ තමයි රුවන්වැලි මහසෑයි අර ධාතු ද්‍රෝණේ තන්පත් කරනකොට අදිෂ්ඨාන කළේ අවුරුදු 5000ක් කල් මේ සම්බුදු සසුන පවතිනවා. ඒකාන්තයි ඒ තාක්කල් මේ රුවන්වැලි මහසෑයත් පවතිවා කියලා අදිෂ්ඨාන පූරකව රුවන්වැලි මහසෑයි අර ධාතු ද්‍රෝණේ පින්නතුනි තන්පත් කළේ. අදට විරාජමානව බුදුරැස් විහිදෙමින් රුවන්වැලි සෑයේ පවතින්නේ දුටුගැමුණු මහරජුරුවන් විසින් පින්නතුනි තන්පත් කළ ධාතු ද්‍රෝණයයි. ඊළඟට කියනවා මතක තියාගන්න දුටුගැමුණු රජුරුව මැරෙන්න මොහොතකට කලින් ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි මෛත්‍රී බෝසතන් වහන්සේ වැඩ ඉන්නේ දිවි ලෝකෙ මොකද්ද? තුසිත දිවි ලෝකේ. එහෙනම් ස්වාමීනි මං හිත පීඨවන්ට ඕනේ තුසිත දිවි ලෝකේ. හැබැයි ඔබ වහන්සේ එක දෙයක් මං කියන්නම්. මා මලපසු මගේ පාංශු කෝලෙවත් අවසන් කටයුතු කිසිවක් මේ රුවන්වැලි සෑය මළු වෙනම් කරන්න එපා. මගේ අවසන් කටයුතු ඔක්කොම කරන්න ඕනේ ස්වාමීනි ලෝවා මහා ප්‍රාසාදේ මළුවේ. ලෝවා මහා ප්‍රාසාදේ කියන්නේ සීමා මාලකයක් නේ. ඒක ගල්කණු ටිකක් තිබුණාට ඒක පොයේගේ. ඒක තමයි ඉස්සෙල්ලම හැදුවේ. රුවන්වැලි සෑයටත් කලින් හැදුවේ ලෝවා මහා ප්‍රාසාදේ. ඒක සත්මහල් ප්‍රාසාදේ උඩුමාලේටි රහතන් වහන්සේලා දෙවෙනි මාලේටි අනාගාමී උත්තමයෝ. ඊළඟ මාලේටි සෞදාගාමී උත්තමයෝ. ඊළඟ මාලේටි සෝවාන් උත්තමයෝ. ඊළඟ මාලේටි සද්ධානුසාරී ධම්මානුසාරී උත්තමයෝ. මේ ආදී වශයෙන් සත්මහල් ප්‍රාසාදයක් අර ගල්කණු ටිකක් තියෙන්නේ. ආන්නතන මළුවේ තමයි දුටුගැමුණු මහරජු ඉල්ලීම කළේ මගේ අවසන් කටයුතු සියල්ල මෙතන කළ අවසන් කරන්නට කියලා. ඒ විදියටමයි දුටුගැමුණු මහරජුරුවන්ගේ අවසන් කටයුතු සියල්ලම කළ පින්නතුනි අවසන් කළේ. මේ වෙනකොට තුසිත දිව්‍ය ලෝකෙ වැඩ ඉන්නේ. මේ තමයි ප්‍රථම නියත විවරණය. මෛත්‍රී බෝසතන් වහන්සේ. පින්නතුන් දැන් කියන්න මෛත්‍රී බෝසතන් වහන්සේගේ අවසාන විවරණය ලැබුණේ කොතනද? අපේ ගත්තේ කාගෙන්ද? අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ. මෙතන ඉන්න බොහෝ අම්මල තාත්තලා ඉන්දියාවේ සංකස්සයට ගියා. පින්නතුන්ට මතකද අපේ බුදුහාමුදුරුවෝ සංකස්සයට වැඩම කළා. මාතෘ දිව්‍ය රාජයා නැත්තම් අම්මාට බණ කියලා 3 මාසෙකින් පස්සේ සංකස්සයට වැඩම කරපු වෙලාවේ බුදු වසරිය බලන්න බොහෝ පිරිසක් සංකස්සයට ගියා. ඒ ගිය පිරිස අතර හිටිය කවුද? මෛත්‍රී බෝසතන් වහන්සේ නම් මොකද්ද? සිරිවඩ්ඩ නම් කෙලිපි පුත්‍රයෙක් හිටිය. සිරිවඩ්ඩ අනේ නිකන් ගියේ නෑ.
වටිනා වස්තු යුගලයක් සෝදානම් කරගෙන සංකස්සයට ගිහිල්ලා අපේ බුදුහාන්ට වස්තු යුගලයේ පින්නතුනි පූජා කළා. ඒ වෙලාවේ තමයි අපේ බුදුහාඳුර මතක් කළේ මහණෙනි. අද මට මේ වස්තු යුගලයෙන් පිටුව මේ උත්තමයා අනාගතේ මගෙන් පස්සේ මේ මහා භද්‍ර කල්පේ පස්වෙනි බුදුරජාන් වහන්සේ ලෙස සම්මා සම්බුද්ධත්වයට පත්වනවා කියලා අවසාන නියත විවරණ දුන්නේ. මේ තමයි අවසාන විවරණය. මේ සියලු බුද්ධකාරක ධර්ම දැන් සම්පූර්ණ කළ වැඩ ඉන්නේ කොයි තුසිද්ධි විලෝකේ. එහෙනම් ඇයි පින්නතුනි මෛත්‍රී බවතන් වහන්සේට බුදු වෙන්න මනුස්ස ලෝකෙට එන්න පුළුවන් නේ. ඇයි මනුස්ස ලෝකෙට එන්න බැරි? අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා මනුස්ස ලෝකෙ දිවි ලෝකෙ තියෙන තාක්කල් මෛත්‍රී බවතන් වහන්සේට මනුස්ස ලෝකෙට එන්න බෑ. වෙන්න ඕනෙකම දේ තමයි අපේ බුදුහාමුදුරන්ගේ සීලම ධාතුන් වහන්සේලා පරිනිර්වාණයටපත් වෙන්න ඕනේ. පින්නතුන් දන්නවා බුදු කෙනෙක්ගේ පරිනිර්වාණ තුනයි. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය සහ ධාතු පරිනිර්වාණය. ක්ලේශ පරිනිර්වාණය යනු පින්නතුනි බෝධි මූලයේදී සකල ක්ලේශයන් ප්‍රහාණයටපත් කළා. කෙලෙස් පිරිනිවියනේ ක්ලේශ පරිනිර්වාණයයි. ස්කන්ධ පරිනිර්වාණය කියන්නේ කුසනානාන වෘද්ධි උපවත්තන සාලවර ධානයේදී පින්වන් පාවා දාලා ඒ ස්කන්ධ පරිනිර්වාණයයි. ධාතු පරිනිර්වාණය තාම සිද්ධ වුණේ නැහැ. ඒක පූජාවලිය. අවසානයේ සඳහන් වෙනවා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන විදිය අපි දේශනාවල කියලා තියෙනවා, පින්නතුන් අහලා තියෙනවා. අවුරුදු 5000 සීමාව ළඟනකොට මේ ලංකාවේ අන්තිම රජුරු අන්තිම අධාර්මික වෙනවා. රජුරු මොකද කරන්නේ? තමන්ගේ මාලිගාවේ රත්තරන් ගබඩාවේ තියෙන සීලුම රත්තරන් එදාට ගන්නව එළියට අරගෙන ඇමති කෙනෙකුට කියනවා ඇමෙත්තුමනි රත්තරන් ටික පටවන්න ඇතාගේ පිට උඩ. පටවල නුඹත් ඇතාගේ පිට උඩ නැගලා මේ ලංකාවේ පුළුවන් තැන්වල හන්දියක් ගාන ගිහිල්ලා මිනිස්සුන්ගෙන් අහන්න භාගතුන් වහන්සේගේ සතරපද ගාථාවක් මතක තියෙන මිනිහෙක් ඉන්නව නම් කියන්න. කිව්වොත් ඒ මිනිහට රත්තරන් ටික දීලා ගාථා විතරක් අහගෙන ඉන්න කියනවා. අනේ ඇමෙතුමා කරන්නේ මොකද? රත්තරන් ටිකක් පටවගෙන ඇත්තෙක්ගේ පිට උඩ ගමක් ගානේ හන්දියක් ගානේ යනවා. මිනිස්සුන් තැන්වලට ගිහිලා යනවා. බුදුහාඳුරගේ හතරපද ගාථාවක් මතක තියෙන මිනිහෙක් ඉන්නවා නම් කියන්න. කිව්වොත් රත්තරන් ටික ඔක්කොම දෙනවා. රත්තරන් දෙන්නේ කොහොම කවුද පින්නේ තුන් ගාතන කියන්නේ ඕන මිනිහෙක් ගාත කියනවනේ. නිකම් රත්තරන් නෙවෙයි ඇතෙන් බර රත්තරන් නේ. ඉතින් එතකොට මේ තමයි ගන්න උත්සාහය එදාට මතක තියෙන අවුරුදු 2569යිනේ 2569ක් මේ සම්බුද්ධ ශාසනය දැන් පින්නතුනි පරණයි. අපි අහලා තියෙන හැටියට තියෙන්නේ 5000යි ඒකනුත් දැන් භාගයක් ඉවරයි. 5000 සීමාව ලං වෙනකොට තමයි මේ ටික පින්නතුනි සිද්ධ වෙන්නේ. එදාට මතක තියාගන්න මේ ලංකාවේ සබ්බ පාපස්ස ගාතාවත් මතක තියෙන මිනිස්සෙක් මේ ලංකාවේ නෑ. මේ තමයි අන්තිම උත්සාහය. ඇමෙත්තුමා මාලිගා මිදුල ඇවිල්ලා බහිනව රජු වහනවා. කෝ එක මිනිහෙකට හිතියද බුදුහාරන් ගාතාවක් මතක තියෙන. අනේ ස්වාමීනි එක මිනිහක්වත් නෑ, මිනිහෙක්වත් නෑ දැන්. බුදුහාරන් ගාතාවක් මතකද මිනිහෙක් නෑ. ස්වාමීනි එක මිනිහෙක්වත් නෑ. කිව්වනම් මං ගාතාව අහගෙන ඉවරයි. මිනිහෝ මට රත්තර නෙවෙයි මට ඕනේ හතරපද ගාතාවක් බුදුහාඳුරන්ගේ. අහන් එනවා. ස්වාමීනි එක මිනිහෙක්වත් නෑනේ. එහෙනම් මිනිහ රත්තරන් වලින් මට වැඩක් නෑ. ඔය ටික කොහොම ගිහින් දානවා බණ්ඩා. රජුරු මේ කියන්නේ. අනාගතේ කාන්තෙන් මේක සිද්ධ වෙනවා මතක තියාගන්න. පින්වත්නි මාලිගාවට එහෙම රත්තරන් ටික දානවා. එතනින් පස්සේ සම්බුද්ධ ශාසනය අවසానයි. ඒ කියන්නේ එක මිනිහෙකුට හරි එක බණපදයක් මතක තියෙනකන් ධාතුන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නවා. දැන් ඉත එක මිනිස්සෙකුටවත් පින්නතුනි මතක නැත්තම් ධාතුන් වහන්සේලා ඉන්න එකේ තේරුමක් නෑ. අන්න එතකොට මතක තියාගන්න. ඒකනේ බුදුහාම දේශනා කළේ ධර්මයේ තිබුණොත් මම මේ ලෝකෙ ඉන්නවා. ධර්මයේ නැත්තම් මම මේ ලෝකෙ නෑ කිව්වා. ඉතින් ධර්මයේ නැත්තම් මොකද ධාතුන් වහන්සේලා? එක මිනිහෙකුටවත් බුදු ගුණයක්වත් මතක නැත්තම් ධාතුන් වහන්සේලා වැඩක් තියෙනවයි. අන්න පටන් ගන්නවා ධාතු පරිනිර්වාණය. ඒක සිද්ධ වෙන හැටි පින්නතුන් දන්නවා. ඔය අපි කියපු ලලාට ධාතුව තිබූ තැන්නේ, සතර දලදා වහන්සේ තිබූ තැන්නේ, අකු ධාතුව තිබූ තැන්නේ, ගීවා ධාතුව තිබූ තැන්නේ. බුද්ධගයා වජ්‍රාසනයට වැඩම කළාට පස්සේ දෙවියන්ගේ ආශිර්වාදය ඇතුළු තමයි සියලුම ධාතුන් වහන්සේලා බුද්ධගයා වජ්‍රාසනයේ මතදී පරිනිර්වාණයට පින්නතුනිපත් වෙනවා. ධාතුන් වහන්සේලා පරිනිර්වාණයටපත් වෙනකොටම අපේ බුදුහාඳුරන්ගේ නාමයෙන් තියෙන රත්තරන් පිළිම, රිදී පිළිම, මුතු පිළිම, මණික් පිළිම ඒ සියල්ලත් එදාට අතුරුදහන් වෙනවා. මේ බුද්ධ ප්‍රතිමා ඔක්කොම තියෙන්නේ ධාතුන් වහන්සේලා තියෙනකන් විතරයි. ධාතු පිරිනිවෙන කල්හි බුද්ධ ප්‍රතිමාද අතුරුදහන් වන්නාහ කියලයි පූජාවලිය අවසානයේ පින්නතුනි කියන්නේ. ඉගෙන ගන්න මතක් කළේ පින්නතුන් නාහපු කරුණ නෙවෙයි. අපි දේශනාවල පින්නතුනි බොහෝ කොට කියපු කරුණ. ඒ ඔය විදිහට තමයි ධාතු පරිනිසිද්ධ වෙන්නේ. අන්නේ ධාතු පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ තමයි මෛත්‍රී බෝසතන් වහන්සේට මේ මනුලොව උපදින්න සියලු වාතාවරණය සැකසෙන්නේ. එතෙක් වැඩ ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. මෙහෙම ගිහිල්ලා බුදුහාඳුරු මතක් කළා සාරිපුත්ත මෙහෙම කාලයක් යනකොට මගේ ශාසනයත් ඉවර වෙනවා.
ඒකට කියනවා සාරිපුත්ත ශාසන අන්තර්දහනය කියලා. ශාසන අන්තර්දහනය. ශාසන අන්තර්දහණයෙන් පස්සේ ශාසන විනාශන ක්‍රම කීපයක් තියෙනවා සාරිපුත්ත. අනාගතයේ උපදින ශ්‍රාවකයෝ ගිහියොත් එහෙමයි පැවිද්දොත් එහෙමයි. ලාභ කීර්ති ප්‍රශංසා මේවාට ගිජු වෙනකොට ලාභයට කීර්ති ප්‍රශංසාවට මුල්ත දෙනවා. නමුත් පින්නතුන් නියම බුද්ධාගමට මුල්ත දෙන්නේ නැහැ. මිනිස්සුන්ට ලාභය ඕනේ. කාටත් ලාභය තමයි ඕනේ. බුද්ධාගමට මොන වුණත් පින්නතුනේ කමක් නැහැ. අර ඒ වගේ හැඟීමෙන් කටයුතු කරනවා කියුවා. අනිත් එක තමයි අනාගතයේ උපදින ශ්‍රාවකයෝ බුදුහාඳුර දේශනා කළා කර්මාන්ත, ශිල්ප, ශාස්ත්‍ර විද්‍යා මේවට ඇබ්බැහි වෙනකොට පින්නතුනි බුද්ධ ආගම පැත්තකටම සද්ධර්මයේ දානමය කරුවා. හරිනේ. බුද්ධ ආගමට ලකුණු ළමයින්ට ගොඩක් පින්නතුනි අඩුයිනේ. විද්‍යාවට උනතර ලකුණු තියෙන්නේ. වරදක් දෝෂයක් කියනවා නෙවෙයි බුද්ධ ආගම ලකුණු අඩුයි. තේම කල්පනා කරලා බැලුවාම ඒ විද්‍යාව අරක මේක දියුණු වෙනකොට පින්නතුනි බුද්ධ ආගමට තන නැතිවරමයි කරුවා. ඉතින් මෙහෙම ගිහිල්ලා සතුන් අතුරුදහන් වුණාට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා සාරිපුත්ත මේකට කියන්නේ ශාසන අන්තර්දහනයයි. ආන්නේ ශාසන අන්තර්දහණයෙන් පස්සේ මිනිස්සුන්ගේ සිත්වල ජීවිතවල ලැජ්ජ බය දෙක සම්පූර්ණයෙන් නැති වෙනවා. ලැජ්ජ බය දෙක මේක ලෝකපාලක ධර්මයක්. මේ ලෝකේ තාමත් පාලක ලැජ්ජ බය දෙක. හිරියොතප් දෙක නැත්තම් පින්නතුනි පුතා අම්මා දුරන්නේ නැහැ. හිරියොතප් දෙක නැත්තම් පුංචි අම්මා දුරන්නේත් නැහැ. හිරියොතප් දෙක නැත්තම් ගුරුවරයාගේ බිරිඳ දුරන්නේත් නැහැ. අනාගතේ මතක තියාගන්න වර්ධවායි තන්නේ පා පින්නතුනි පුතාට අම්මා පේන්න බැරි වෙනවා. ඒ වගේම අයියට සහෝදරිය තමන්ගේ නංගිවත් පේන්න බැරි වෙනවා. කාමාදී සිතුවිලි පින්නතුනි වැඩි වෙනකොට බහුල වෙනකොට අම්මා කියලා ගානක්වත් නංගි කියලා ගානක්වත් නැහැ. කෙලස් බහුලයිනේ. අන්න සාරිපුත්ත මේ විදියට කෙලස් ටික වැඩි වෙනකොට ආයුෂ ඉක්මනටම සාරිපුත්ත අඩු වෙනවා. කොච්චර අඩු වෙනවද කියනනම් සාරිපුත්ත පරමාශ වශයෙන් අඩු වෙන්නේ 10ට. පරමාශ අඩු වෙන්නේ 10ට. එදාට පින්නතුන් දන්නවා අවුරුදු 5 කුමාරි සරණ පාවා ගන්නවා. ඒක වෙනම කතාවක්. අවුරුදු 10ට පරමාශ අඩුණු කාලේ සාරිපුත්ත මේ ලෝකේ වහින වර්ෂාවක්. ඒ වර්ෂාවට කියන්නේ මුර්ගසන් වර්ෂාව කියලා. මුගසන් වර්ෂාව කියලාත් කියනවා. ඒ කියන්නේ මිනි ත්‍රිසංගත ලෝකේ සත්තුන්ගේ ගති පින්නතුනේ මිනිසුන්ටත් ආරෝපණය වෙනවා. ත්‍රිසංග ලෝක ස්වභාවය තමයි බලවතා දුර්වලයා මරාගෙන කනවා. අනාගතේ සිද්ධ වෙන්නේත් ඒකම තමයි. මේ වැස්ස සතියක් එක දිගට වහින්න. මොකද්ද වැස්ස? මුගසන් වර්ෂාව. ඒ වැස්සට සාරිපුත්ත තෙමෙන්න හොඳ නෑ. ඒ සාරිපුත්තේ වර්ෂාවට තෙමෙන සෑම සත්වයක් තුළම හට ගන්නවා බද්ධ වෛරයක්. ඒ වෛරය කොච්චරද කියන්නේ සාරිපුත්ත අතට ගන්න දේ මොකද්ද? ඒක ආයුධයක් බවට පත් කරගෙන අනිත් මිනිහට දමල ගහන තත්වයට පත් වෙනවා සාරිපුත්ත. නමුත් මේ වර්ෂාව පටන් ගන්නකොටම සමහර මිනිසු කරන්නේ ගල් පර්වත ගුහා ඇතුළට ගිහලා තමන්ගේ ජීවිත බේර ගන්නවා. ජීවිත බේරගත්තු මිනිස්සු අරවයි එළියට එනවා. එළියට ආමින දකින්න වෙච්ච විනාශයේ මිනිස්සු එනකොට ආගට බැරිලා අනිතුරු වෙච්ච කල්පනා කරන දෙයනේ අපේ වරද නිසායි අපිට මෙහෙම වුණේ. දැන් කරන්න ඕනේ කුසල් කළා ටික ආයුෂ වැඩි කරන්නට ඕනේ. ආන්න එතකොට මිනිස්සු පරමාශ වශයෙන් දිනු කරනවා කියන සාරිපුත්ත අවුරුදු 80000ට. අන්නේ 80000ට පරමාශ වැඩි කරපු කාලේ තමයි සාරිපුත්ත මේ බර්ණස් නුවර නගරේ එදාට හඳුන්වන්නේ කේතුමති රාජධානිය කියලා. එදාට උත්තරීතර රාජධානිය කේතුමතිනේ. අපේ බුදුහන්ට කිඹුල්වත් නුවරනේ. බර්ණස තමයි. එදා බර්ණස. නමුත් නම වෙනස් වෙනවනේ. එදාට බර්ණස හඳුන්වන්නේ කේතුමති රාජධානිය කියලා. ඉතින් කේතුමති නම් උත්තම රාජධානියේ තමයි සාරිපුත්ත මෛත්‍රී බෝසතාණන් වහන්සේ අජිත මම සිද්ධාර්ථනේ අජිත නමින් උපදිනවා. චන්ද්‍රමුඛී කියන පංච කල්යාණින් හෙවි ඒ ලස්සන සෝභමාන කාන්තාවත් එක්ක විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ පින්නතුන් අහලා තියෙනවා ඒ චන්ද්‍රමුඛී කාන්තාවට මේ ලෝකෙ පුතෙක් උපදිනවා. නම් මොකද්ද? බ්‍රහ්මවර්ධන කියන කුමාරයා. මට රාහුල උපන්න වගේ බ්‍රහ්මවර්ධන කියන කුමාරයා උපන්දව සතර පෙන්වීමෙන් දැකලා සසර ගැන කලකිරිලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙන්න යනකොට කිරිපිඩි පූජා කරන්නේ කවුද? තමන්ගේම ගිහි කාලේ පතිවතාව චන්ද්‍රමුඛී කියන කාන්තාව විසින් ලක්ෂයක් වට දියනමුසු කිරිබතක් ලක්ෂයක් වෙන රන්තලියක දියනමුසු කිරිබතක් සාදා ඒක පූජා කරලා ඒකත් වළඳලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩම කරනවා කොහෙටද? ඉන්දියාවේ බුද්ධගයාවේ වජ්‍රාසනයේට පින්නතුනි වඩින්න කලින් අතරමඟදී හම්බෙනම කවුද? ජලිත කියලා බ්‍රාහ්මණය. අපේ බුදුහාන්ට හම්බුනේ කවුද? ද්‍රෝණ බ්‍රාහ්මණය. ජලිත බ්‍රාහ්මණය දෙනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේට මොකද්ද? කුස්තන මිටි 8ක්. කුස්තනම හම්බෙන්නේ විශේෂයිනේ. අටුවාවේ තියෙනවා. කුස්තනම හම්බෙන්නේ කුස්තන මෙට්ටේ ගෙඳගෙන භාවනා කරනකොට බුද්ධිය අවදි වෙනවා. කුස්තන මෙට්ටේ ගෙඳගෙන භාවනා කරනකොට ටික ඇඟ පින්නතුනි නිවෙනවා. ඇඟ නිවෙනකොට හිතත් ඉක්මනටම නිවෙනවා. අපි දේශනාවලත් කියලා තියෙනවා.
භාවනා කරන්න වාඩි වෙනව නම් පින්නතුනි මතක තියාගන්න හොඳට නාලා කියලා පිරිසිදුව තමයි භාවනාවට වාඩි වෙන්න ඕනේ. මේ කකුල් අපරිසිදුව තියාගෙන භාවනා කරන්න වාඩි වෙන්න එපා. කකුල් දෙක හොඳට පිරිසිදු කර ගන්න ඕනේ. කකුල් දෙක බොහොම ලස්සනට තියා ගන්නට ඕනේ. ඒ වගේම නිතර පින්නතුනි පා සෝදන්නට ඕනේ. පා සෝදනකොට පින්නතුනි ඇඟේ දැවිල්ල ටික ටික අඩු වෙනවා. අනිත් එක තමයි කායික ක්‍රියාශීලීකම් නැතුව මතක තියාගන්න කවදාවත් මනස ක්‍රියාශීලී කරන්න බෑ. සමහරව හරිය කම්මැලි වැඩක් පළක් කරන්නේ නැහැ. හැබැයි භාවනා නම් කරනවා. නමුත් හිත කවදාවත් එකඟ වෙන්නේ නැහැ. බුදුහාර දේශනා කළා එතකොට ඇති වෙන්නේ තීන මිද්දයක් විතරයි. බණක් අහන්න ගියත් බුදි, භාවනා කරන්න ගියත් බුදි. ඇයි තීන මිද්දේ? ඇයි කය ක්‍රියාශීලී නැහනේ. මේ ලෝකේ වැඩක් පළක් කරන්නේ නැහැ. කය අක්‍රිය වෙනකොට මතක තියාගන්න මනස ක්‍රියාශීලී වෙන්නේ නැහැ පින්නතුනේ. ඒසන් නිකන් ඉන්න එපා. මොනවාරි පින්නතුනි වැඩපලක යෙදෙන්නට ඕනේ. මේ කොයලා වැඩ කරන්න කියන එක නෙවෙයි. එහෙම දෙයක් කළා ඇඟපත හොදගෙන පිරිසිදු වෙලා භාවනාවට වාඩි වෙන්න. එතකොට නිදිමතක් වෙන්නේ නැහැ. අන්න ඒ කය ක්‍රියාශීලී වෙනකොට මතක තියාගන්න මනසත් හොඳට පින්නතුනි ක්‍රියාශීලී වෙනවා. ඒක බුදුහාරු දේශනා කළා. ඉතින් ඒ නිසා වජ්‍රාසනයේට වඩින්න කලින් මගදී හම්බෙන්නේ ජලිත බ්‍රාහ්මණය දෙන කුස්තන මිටි 8ක්. ඒ කුස්තනම හම්බෙන්නේ විශේෂය නිසා. මොකද්ද? අර ඇඟ නිවෙනවා. අනිත් එක තමයි පින්නතුනි මෙත් එක ඉඳගෙන භාවනා කරනකොට හොඳට බුද්ධිය ටික අවදි වෙනවා. ඉතින් මේ කුස්තන මිටි 8 අරගෙන ගිහිල්ලා මෛත්‍රී බෝවතන වහන්සේ වජ්‍රාසනයේට වැඩම කළ දකුණු දිශාවට අතුරලා වාඩි වෙන්න හදනකොට මේ තලය කම්පා වෙනවනේ. උතුරු දිශාවට අතුරලා වාඩි වෙන්න හදනකොටත් මේ තලය කම්පා වෙනවා. නමුත් නැගෙන දිශාවට අතුරලා වාඩි වෙන්න හදනකොට පින්නතුනි මේ තලය කම්පා වෙන්නේ මේ ආන්නේකෙන් තමයි මෛත්‍රී බොහෝතරම දැනගන්නවා. එහෙනම් මෙතන මේ වජ්‍රාසනයේ සියලු බුදුවරු මීට කලින් බුද්ධත්වයට පත් වෙලා තිබෙන්නේ නැගෙනහිරට. නැගෙනේ මූලලා තමයි පින්නතුනි බුදු වෙන්නේ. අපි බුදු පිළිමයක් තිබ්බත් නැගෙනහිරට මූලලා එමයි පින්නතුනි තන්පත් කරන්නේ බොහෝ වෙලාවට. ඉතින් එහෙම තන්පත් කරන්න කියන එක රතාවනේ මේ කියන්නේ බොහෝ වෙලාවට බලනවා නැගර දිශාවට පින්නතුනි බුද්ධ ප්‍රතිමාව තියාගන්න තන්පත් කරගන්න. නැගර දිශාවට හැරිලා පින්නතුනි බුද්ධත්වයට පත් සතිය දුෂ්කර ක්‍රියා කරන්නේ. සතියයි අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා අපේ බුදුහාරු මෛත්‍රී බවතන් මා සතියක් දුෂ්කර ක්‍රියා කරලා සතියක් ඇතුළත සියලු කෙලෙස් පින්නතුනි ප්‍රහාණයට පත් කළ මේ මහා භද්‍ර කල්පේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ ලෙස සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලායි පින්නතුනි දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ අනාගතම දේශනාවේ අවසානයේ කියනවා මෛත්‍රී බුදුන් නොදකින්න නැත්තෝ බුදු පිළිම කඩා නිදන්ගත්තුවා මෛත්‍රී බුදුන් නොදකින්නෝය. බුදුන්ට පරමල් පූජ කරපු ඇත්තෝ මෛත්‍රී බුදුන් නොදකින්නෝය. අම්මාට ගහපු ඇත්තෝ මෛත්‍රී බුදුන් නොදකින්නෝය. තාත්තාට බැනපු ඇත්තෝ මෛත්‍රී බුදුන් නොදකින්නෝය. ඔය විදිහට පින්නතුනි මම්මාවත් කඩා පාලම් කඩා විනාශ කරපු ඇත්තෝ මෛත්‍රී බුදුන් නොදකින්නෝය. අද කාලේ බස්සෝල් කුරුටු ගාලා ඒ වගේ විනාශ කළ පින්තාලි කඩලා එහෙම කරපු ඇත්තෝ මෛත්‍රී බුදුන් නොදකින්නෝය. ඔය ඇත්තෝ කවදාවත් ඒව කළේ නැහැ. කරන්ටත් එපා. මතක තියාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නතුනි මේ සාංශාරික ජීවිතයේ තේරුම් ගන්න ඕනේ අනාගත පින්නතුනි බයක් ඇති වෙන්න පුළුවන්. අනාගත බය කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. දැන් ඔයත් කාටවත් වතුර බොන්න කෝප්පය අලගන්න පුළුවන්. කාගේවත් අත්පේ උලන්නේ නැහැ. කාලයක් යනකොට මතක තියාගන්න වතුර බොන්න කෝප්පයක් අලගන්න බැරි වෙනවා. දැන් නම් මැස්සෙක් වෙවුවත් එලව ගන්න පුළුවන්. මදුරුවෙක් කෑවත් එලව ගන්න පුළුවන්. කාලයක් මතක තියාගන්න මැස්ස මදුරුව තියා මොකෙක්වත් එලව ගන්න පින්නතුනි බැරි තත්ත්වයකටපත්. ඇයි මේ අතපහිට මෙට කරන්න බෑනේ. අනාගත බය මේ කියන්නේ මට වෙන්නත් පුළුවන්. ඔය ඇත්තන්ටත් වෙන්න පුළුවන්. පින්නතුනි උඩු පෙළියන් අතට බට ගහගෙන කාලයක් ඉන්නොත් කාට කියන්න දේවා. කාට කියන්නද? ඒ නිසා කිව්වේ මේ පුළුවන් කාලෙ පින්නතුනි කුසලයේ දිනු කරගන්නට ඕනේ. විපත්තියකදී ඒ ධර්මයේ පුරුදු කරන්න බෑ පින්නතුනි. සුනාමිය ආවා. ගෙවල් වල මිනිස්සු ඔක්කොම නැති වෙලා ගියා. අනේ පින්නතුනි මිනිස්සු දුවගෙන ආවේ කොහෙටද? පන්සල් වලට. බුදිය ගත්ත කොහෙද? පන්සලේ. ධර්මශාලාව. ඉවිපියේ පන්සල් වල. කෑබියේ පන්සල් වල. ස්වාමීන් වහන්සේලා ඒ කාලේ පින්නතුනි මිනිස්සුන්ට සෑහෙන රැකවරණයක් සැලසුවා. හැබැයි හාමුදුරන්ට බණක් දහමක් ඉගෙන ගන්නට මොකක් විපත්තියක් නේ. මිනිස්සු විපත්තියකදී හාමුදුරන්ට බෑ. බුදුහාර දේශනා කළා විපත්තියකදී ගිහි පැවිදි කාටවත් ධර්මයේ පුරුදු කරන්නට බෑ. විපත්තිය මේ කියන්නේ අනාගත බයක් මේ කියන්නේ. ඉතින් ඒ සුනාමිය කියලා කවුද හිතුවේ? නමුත් ඒ කාලේ කවුද ධර්මයේ පුරුදු කළේ කියන්නකෝ. කවුරුවත් ධර්මයේ පුරුදු කළේ නැහැ. මිනිස්සු බැලුවේ ගෙවල් ටික ඉක්මනට හදාගන්න කොහොමද කියලා සාමින් වහන්සේලාත් වෙන්න තුන මිනිසුන්ට කන්න බොරු දෙයි ටික කළා. මිනිස්සු පන්සලේ හාමුදුරන්ට මෙලෝදියක් කරගන්න විදියක් නැහැ. බණ භාවනාවක් පින්නතුනි කරගන්න විදියක් නැති වුණා. විපත්තියක්. ඉතින් මම මේ කිව්වේ මේ විපත්තිය කොයි වෙලාවෙද කියලා පින්නතුනි කියන්නට බෑ. ඒකයි කිව්වේ වහවා හොඳට පින්නතුනි කුසලයේ දිනු කරගන්නට ඕනේ. දැන් පැයක් විතර බණ ඇහුවා. කඩවත පහමාරට බණ. ඒ නිසා පින්නතුනි මෙතෙක් මේ දේශනාව හමාර කරනවා.
아무තු දේශනාවක් නෙවෙයි, නොදන්න කරුණ නෙවෙයි පින්තුනි මතක් කළේ. අර මෛත්‍රී බෝධන වහන්සේ වන්දනා කරලා හැමතැනම වන්දනා කරලා මෛත්‍රී බෝධන වහන්සේ වන්දනා කරනකොට අර වීදුරු යට තිබුණු ගාථාව දැකලයි මං හිතාගත්තේ මෛත්‍රී බුදුහාරු ගැන කිව්වොත් හොඳයි කියලා. ඒ නිසා තමයි පින්නතුනි මේ ගාථා ධර්මයේ මූලික කරගෙන මෑණියන්ගේ අවසරය ඇතුව මේ දේශනා පින්නතුනි සිද්ධ කළේ. ඒ නිසා මේ අනාගත වංශ දේශනාව ශ්‍රද්ධාවෙන් පින්නතුනි ශ්‍රවණය කළා. අපිට පුණ්‍යානුමෝදනාවක් පින් අනුමෝදන් කිරීමක් කරන්න පුළුවන්. ඒ තමයි මේ වෙනකොට තුසිත දිවි ලෝකේ වැඩ ඉන්න මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේට මාගේ වන්දනීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද අපේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් වෙන කටයුතු කළේ ධම්මික සෙනවිරත්න මහත්මයා ඇතුළු පවුලේ පින්නතුන් අප්‍රමාණ සතුට වෙන්න ඕනේ. හෙට චීවර පූජාවත් එක්ක සමගාමී පින්කමක් ඇටියට මේ උතුම් පින්කම සිද්ධ කළේ. සෑම වර්ෂයකම මේ ආරාමයේ මේ විදියට පින්කම සිද්ධ වෙනවා. බොහෝ පිළිවෙලකට වැඩකට සිද්ධ වෙන තැනක්. හැමදෙනාගේම සිත්වල බුද්ධාලම්බන ප්‍රීතිය, ශාස්ත්‍රීය ගෞරවය, චාම්බව, සරල බව වැඩි මේ සද්දබද්ද නැතුව පින්නතුනේ තියෙන තැනක්. මේක නිහඬියාව පින්නතුනේ තියෙන තැනක්. මෑණිවරුත් එයිමයි. තමන්ගේ සීලාදී ගුණධම් මනාව ආරක්ෂා කරගෙන යම්කිසි අධිගමයකට ජීවිතේ පත්වන්නට හිත දියුණු කරමින් කටයුතු කරන මෑණිවරු. ඒ නිසා පින්නතුනි ස්වාමීන් වහන්සේලාගෙත් අප්‍රමාණ ප්‍රසාදයක් පින්නතුනි සංඝමිත්තාරාමයට තියෙනවා. ඔය ඇත්තත් පින්නතුනි මෙතෙන්ට එන්නේ තමන්ගේ ශ්‍රද්ධා සීලාදී ගුණධම් මනා පින්නතුනි දියුණු කරගන්න. ඒකට හොඳ තෝතැන්නක් බවට පත් වුණා. දැන් අද සංඝමිත්තාරාමය අද විතරක් නෙවෙයි එදත් එහෙමයි අදත් එහෙමයි ඊටත් එහෙමයි බොහෝ පිළිවෙලකට වැඩ කටයුතු පින්නතුනි කරන තැන. ඒ නිසා අපේ ධම්මික මහත්මයා ප්‍රමාණ සන්තෝෂ භාවයට පත් වෙන්න ඕනේ. පින්කමක දායකත්වයේ මට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. මේ ඇත්ත සාදු සිතින් මේ උතුම් පින්කම අනුමෝදන් වෙනවා. ඉතින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන ආරාම වාසී අපේ මෑණිවරු හැමදෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්ටත් අපේ ධම්මික මහත්මයාට මේ පින්කම කරගන්න අලංකාරවත් කරගන්න මේ සහභාගී වුණු සෑම දිනාටම ආශිර්වාද කරන්ටත් රැස් කරගත් උදාරතර පුණ්‍ය ශක්තිය නමින් මියගිය සීකටියුතු සීළු ඥාතීන්ටත් අපේ ආරාමයේ ගොඩනගන්නට වේසමාංශ වෙලා කටයුතු කරමින් ඉඳලා මේවට ආධාර උපකාර කළ මියගිය සීකටියුතු සෑම දිනාටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර නිවනින්ම නිවීසන සෙත්වා. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතෝ. රැස් කරගත් උදාාරතර පින අපි දෙවියන්ට අනුමෝදන් කරමු. ආකාශට්ඨා චුම්මා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා චුම්මා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා චුම්මා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ත්වං සදා. වන්දනා කරගන්න සෙල්ගාථාව දේශනා කළ අපේ මෑණිවරුන්ටත් පින්වතුන් හැමදෙනාටත් පින්වතුන්ගේ දරුවන්ටත් අපේ ධම්මික සෙනවිරත්න මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් හැමදෙනාටත් පින්වත් දරුවන්ටත් බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදේ ලැබේවා. සතර දලදා වහන්සේගේ සියලු ආරක්ෂාව ආශිර්වාදේ ලැබේවා. ද්‍රෝණයක් සරුවක්ක ධාතුන් තන්පත් කොට තිරුවන්වැලි මහසෑයි අනන්ත ගුණ බලයේ ආශිර්වාදේ ලැබේවා. බුද්ධගයා සුද්ධ භූමියේ වැඩ සිට අප මහ බෝසතාණන් වහන්සේ වජ්‍රාසනයේ මතදී සකල ක්ලේශයන් ප්‍රහාණයට කරලා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා. ඒ බව සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් පින්වත් හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පන්නියම ලැබේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවෙත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිඤ්ඤ